හෙලෝ කොහොමද මම මගේ පළවෙනි සොම්බි ගේම් එක හදලා ඉවර කරා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම channel එක බලනවා ඔයගොල්ලෝ මතක ඇති මේ ගේම් එක මම පළවෙනි වීඩියෝ දැම්ම දැන් ගොඩාක් කල් මට මතකත් නැහැ මම කොච්චර කාලයක් කලින් දැම්මේ කියලා. මොකද මේක ඩිවෙලොප් කරන්න මට ගොඩාක් කල් ගියා ගොඩක් ඉෂුස් තිබ්බ හින්දා. ඉතින් කොහොම හරි ඒ පළවෙනි වීඩියෝ එක බලනකොට මතක ඇති ඒකේ තිබ්බේ නිකන් කැරක්ටර් එක බේසික් මූව්මන්ට් එකයි zombie කොහොමද ස්පෝන් වෙන්නේ zombie ගේ මූව්මන්ට් එක කොහොමද ඒ වගේ චූටි බේසික්ම කන්සෙප්ට් එක තමයි පළවෙනි වීඩියෝ තිබ්බේ. හැබැයි දැන් මේකේ මම සම්පූර්ණ ගේම් එකම හදලා ඉවරයි. ඉතින් අපි ස්ටෙප් බයි ස්ටෙප් බලමු මොනවද ගේම් එකේ තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම බලුවොත් එහෙම අපිට ඉන්න අපේ ප්ලේයර් මූව් වෙනවා. ඉතින් බේසික් මූව්මන්ට් එක වගේමයි AWSD හරි නැත්නම් කීබෝඩ් එකේ ඇරෝස් ටික හරි මොකක් හරි එකේ නෝමල් මූව්මන්ට් එක තමයි මූව්මන්ට් එක. ඊට පස්සේ ෂූට් කරන ස්පේස් බටන් එකේ තියෙන. ඊට පස්සේ ප්ලේයර්ගේ වටේ පොඩි ඒරියා එකක් මන් දීලා තියෙනවා. ඒ ඒරියා එකේ තමයි zombie ස්පෝන් වෙන්න පුළුවන්. ඉතින් ඒ මොකක් හරි රැන්ඩම් අගයක් අරගෙන zombie කෙනෙක් උගේ වටේ ස්පෝන් කරනවා. ඔය වගේ එක වේව් එකකට 10න් පටන් අරගෙන zombie 10 20 30 40 50 60 ඔය වගේ එකින් දිගින් දිගට වැඩි වෙයි යන තමයි මම මේක කෝඩ් කරලා තියෙන්නේ. ඉතින් රවුන්ඩ් 10ක් ගැහුවොත් එහෙම zombieලා 10 වෙනි රවුන්ඩ් එකේ zombie 100ක් එනවා. ඊට පස්සේ මම මේකටවත් බොස් මෙකැනික්සම් පොඩ්ඩක් බොස්ලාත් නෙමෙයි හැබැයි බේසික් අයිඩියා චූටි බොස්ලා වගේ තමයි ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. ඉතින් පළවෙනි බොස් ඉන්නේ ගේම් එක පටන් ගද්දිම ඌ ස්පෝන් වෙනවා. ඌ ගේම් එකේ මැප් එකේ කොනේ ඉන්නේ. කොනේ ඉඳගෙන ඌ හිමින් ප්ලේයර් ඉන්න පැත්තට එනවා. ඌ ප්ලේයර් පැත්තට එද්දි ප්ලේයර් බේසික් ෂූට් කරන විදියයි බේසික් ගේම් එකේ අයිඩියා එක අරන් තියෙයි. ඒ හින්දා පළවෙනි බොස් මාන ලොකු අමාරුවක් එන්නේ නැහැ. හැබැයි ගොඩක් ඉක්මනින් පළවෙනි බොස් හොයාගත්තොත් ප්ලේයර් මූව් වෙලා පළවෙනි බොස් හොයාගත්තොත් ඒතකොට පොඩ්ඩක් අමාරු වෙනවා. මොකද පළවෙනි බොස්ගේ ලයිෆ් බාර් එක ගොඩාක් ලොකුයි දැනට ප්ලේයට කරන ඩැමේජ් එකට වඩා. ඉතින් ඒ හින්දා කොහොමද මේ ඩැමේජ් එක වැඩි කරගන්නේ පොඩ්ඩක් අර කම්ප්ලෙක්ස් මෙකැනිසම් එක ඇඩ් කරන්න මම මේ කොයින් සිස්ටම් එක ඇඩ් කරා. ඉතින් zombie කෙනෙක් මැරුණාම කොයින් එකක් වෙනවා. ඒ කොයින් එක කොයින්ස් ප්ලේ කලෙක්ට් කරලා උට පුළුවන් එක වේව් එකක් ඉවරුණාම එනවා ලෙවල් අප් කියලා මෙකැනිසම් එක. ඒකෙන් පුළුවන් එයාගේ ලයිෆ් එක හරි ස්පීඩ් එක හරි ඩැමේජ් එක හරි වැඩි කරන්න. මම නම් රෙකමෙන්ඩ් ඉස්සෙල්ලාම ගොඩක් දුරට ඩැමේජ් එක කොයින් වලින් ස්පෙන්ඩ් කරලා ඩැමේජ් එක අප් කරගන්න තමයි හොඳම දේ. මොකද නැත්තම් පළවෙනි බොස් මරන්නත් අමාරුයි දෙවෙනි බොස් මරන්නත් ගොඩක් දුරට අමාරු වෙනවා. ගේම් එක ගහන්නම් බැරි වගේ වෙනවා. ඔයා ඉස්සෙල්ලාම ඩැමේජ් එක ફોකස් කරේ නැත්නම් ලෙවල් අප් වෙද්දි. ඉතින් ඔන්නම ලෙවල් අප් කරලා ඔයාලා zombie පළවෙනි බොස් මරන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි බොස් මරුවාට පස්සේ ඔයාට ඒ බොස් මිනි බොස් කෙනෙක් විදිහට ඔයාගේ නෝමල් zombieලා ස්පෝන් වෙනවත් එක්කම අර බොස්වත් හැමතිස්සෙම ස්පෝන් වෙන්න ගන්න රැන්ඩම් chance එකකින් අර normal zombieලාත් එක්ක ඌත් ස්පෝන් වෙනවා. ඉතින් ඊට පස්සේ තවත් බොස් කෙනෙක් ඉන්නවා. අපේ දෙවෙනි බොස් තමයි ෆයර් බොස් කෙනෙක්. ඌ ඉන්නේ අපේ 5th round එකේ ස්පෝන් වෙනවා. normal round එකේ normal zombieලායි අර අනිත් පළවෙනි බොස් මරලා තිබ්බ තුගේ මිනි බොස්ලා ටිකයි ඊට පස්සේ ෆයර් බොස් දෙකට ඒත් එක්කම ස්පෝන් වෙනවා. ඌවත් මරන්න පුළුවන්. ඌවත් මරද්දී මම හිතන්නේ ඩැමේජ් එකයි හෙල්ත් එකයි දෙකම අප් කරගෙන තියෙනවා. නැත්තම් පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. එතකොට ඌ මරුවට පස්සේ ඌවත් අන්ලොක් වෙනවා වගේ මිනි බොස් කෙනෙක් විදිහට. ඊට පස්සේ මේකේ මුංග මරණ එකේ ලොකුම දේ තමයි ඔයා පළවෙනි බොස් මරුවාම දෙවෙනි බොස් මරුවාම ඔයාට වෙපන්ස් දෙකක් හම්බ වෙනවා. පළවෙනි බොස් මරුවාම ඔයාට හම්බ වෙනවා ඔටෝ ගන් එක. ඒකෙන් කරන්නේ අර normal ගන් එකෙන් අපේ මවුස් එක තියෙන පැත්ත බලලා ඒ පැත්තට ෂූට් කරන. හැබැයි ඔටෝ ගන් එකෙන් ඔයාගේ ඒරියා එකක් මම දීලා තිනවා. ඒ ඒරියා එක ඇතුළට zombie කෙනෙක් ලං වුණ ගමන් ඔටෝම ඒ ගන් එක ඒ zombie ඉන්න පැත්ත බලලා ඔටෝ ෂූට් කර. ඉතින් ඊට පස්සේ ඊළඟ වෙපන් එක තමයි ඔයාගේ ෆයර් බොස් මරුවාම ඔයාට හම්බෙන්නේ ෆයර් සෝඩ් එක. මේක මම හිතන්නේ ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙනවා. මොකද zombieලා ගිහලා ඇඟේ හපන්න හරි නිකන් ඇටැක් කරන හරි ඇඟේ කොහොම හරි වගේ ටච් වුණොත් එහෙම ගොඩක් දුරට ඒ zombieව ඇඟෙන් අයින් කරගන්න හරි අමාරුයි. මොකක් හරි ගහක වද්දලා හරි කොහේ හරි වද්දලා තමයි ගොඩක් දුරට අයින් කරගන්න පුළුවන්. මොකද ඌ ඇලිලාම ඉන්නවා අයින් වෙන්නේ නැහැ. ඇලුනොත් පට්ට අමාරුයි ලයිෆ් එක යන ගමන් ඉක්මනට.
ඒ හින්දා මේ ෆයර් සෝඩ් එක පට්ට වටිනවා. මොකද ෆයර් සෝඩ් එකෙන් ඔයාගේ ළඟ සොම්බි කෙනෙක් ඉන්නවනේ ඔගේ සොම්බිය ලයිෆ් එක හිමින් හිමින් අඩු කරනවා. ඉතින් අනිවාර්යයෙන් ෆයර් සෝඩ් එක ගොඩක් වටිනවා. මොකද ගොඩක් ඉස්සරහට වේව් වල ගොඩක් සොම්බි දැද්දි ඔයාගේ ළඟට අනිවාර්යෙන් ගොඩක් සොම්බි එනවා. ඉතින් ඔයාගේ ගන්ස් වලින් ෂූට් කරන්න බැරි තරමටම සොම්බිලා ඉන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ළඟට එක්කවත් එහෙම අර සෝඩ් එක ගොඩක් වටිනවා. උඹට ළඟ ඉන්න ටික මරන්න. එන්න සොම්බිලාගේ ස්පීඩ් එකත් වැඩි වෙනවා, සොම්බිලාගේ හෙල්ත් එකත් වැඩි වෙනවා, සොම්බිලාගේ ඩැමේජ් එකත් වැඩි වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් හෙල්ත් එකයි ස්පීඩ් එකයි වැඩි කරගන්න. ඩැමේජ් එක මුල් ගේම් එකේ පළවෙනි රවුන්ඩ් 5 විතර ඩැමේජ් එක අප් කරගත්තට පස්සේ ඊට පස්සේ ඩැමේජ් එක අප් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ ගොඩක් ફોකස් වෙන්න ඕනේ හෙල්ත් එකයි ස්පීඩ් එකයි. මොකද ගොඩාක් සොම්බිලා එන්න ගන්න උන්ගේ හෙල්ත් එක අරාමියා ගොඩක් වැඩි. ඒ හින්දා ඔයාට ඒ උන්ගෙන් ගැලවිලා ඉන්න ගොඩක් වෙලා හැපුවත් ඔයාගේ ලයිෆ් එක ගොඩක් තියෙන්න ඕනේ. ඒ හින්දා ෆයර් බොස් මරුවට පස්සේ ගොඩක් දුරට ෆෝකස් කරන්න ඔය ස්පීඩ් එකට හෙල්ත් එකට. ඉතින් 10 වෙනි එකේ ඉන්නේ අපේ ෆයිනල් බොස්. මම මේ බොස් 3 දෙනයි ඇඩ් කරේ, වැඩි ඇඩ් කරන්න ගියේ නෑ. මට හිතුණා 3ක් ඇඩ් කරාම ඇති. වේව් 10කින් කම්ප්ලීට් වෙනවා. වේව් 10ට වඩා ගහන්න පුළුවන්. වේව් 10 ඕන තරම් වේව්ස් ගහන්න පුළුවන්. මේ අන්ලිමිටඩ් වේව්ස් ගහන්න පුළුවන් බේසිකලි. හැබැයි බොස්ලා ඉන්නේ වේව් 10ට යනවා විතරයි. ඉතින් මේකේ තමයි මම හිතන්නේ අමාරුම බොස් වගේ ඉන්නේ. මොකද මුට සෝඩ් එකක් තියෙනවා, ඔටෝ ගන්න එකක් තියෙනවා. ඊට පස්සේ උටත් පුළුවන් සොම්බිලා ස්පෝන් කරන්න. ඉතින් උගේ ඔටෝ ගන්න එක ගත්තොත් එහෙම ඔටෝ ගන්න නිකන් බේසික් බොස් ගේම් එකක ඔටෝ ගන්න එක වගේ තමයි. සොම්බි ඔයාගේ ප්ලේයර් ඉන්න පැත්ත බලනවා, පැත්ත බලලා බුලට් 3ක් වෙඩි දිනවා. ළඟ හිටියොත් එහෙම එකපාර මම හිතන්නේ 45ක් විතර හෙල්ත් එක යනවා. ඉතින් මේ බේසිකලි ලයිෆ් එකෙන් භාගයක් විතර යන්න පුළුවන්. ඒ වගේම මුල තියෙනවා තවත් කටාන එකක්. ඒකත් බොස්ගේ එක ළඟ කැරකෙන්න තියෙනවා. ගොඩාක් ළඟට ඇවිල්ලා අර ගන්න එකෙන් බේරිලා ගන්න එක අස්සෙන් ගිහලා වෙඩි තියන්න try කරොත් එහෙම කටාන එකට කැපෙන්න පුළුවන්. ඒ හින්දා උගාවට ගොඩක් යන්නත් හොඳ නැහැ. ඊට පස්සේ උගේ මං තුන්වෙනිට ඉම්ප්ලිමන්ට් කරපු මෙකැනිසම් එක තමයි තවත් පුංචි සොම්බිලා ස්පෝන් කරන්න පුළුවන්. රතු පාට සොම්බිලා 3 දෙනෙක් වගේ ස්පෝන් වෙනවා. උන් ගොඩක් ලයිෆ් එක ගන්න. හැබැයි උන් වගේ ඇඟේ හැප්පුණ ගමන් මැරෙනවා නිකන් අර සුයිසයිඩ් බෝමර්ස්ලා වගේ. ඉතින් උන්ව මං හිතන්නේ උන් ළඟට එන්න කලින් උන්ව මරන්න ඕනේ. නැත්නම් උගේ හෙල්ත් එක නැච්චල් ලොකු නැහැ. හැබැයි උන් ළඟට ඇවිල්ලා හැප්පුවොත් එහෙම ලයිෆ් එක ගොඩක් යනවා. ඊට පස්සේ මම තව කතා කරන දෙයක් තමයි මේ බොස් හරි මැරුණාට පස්සේ මම කරන්නේ මිනි බොස් වලට මම අන්ලොක් කරනවා කියලා. ඊට පස්සේ උන් නිකන් අර නෝමල් සොම්බිලත් එක්කම හැම වේව් එකකම ස්පෝන් වෙන්න පටන් ගන්නවා. ඉතින් උන් ස්පෝන් වෙන්න පටන් ගත්තාම මුන්ගේ මොකක් හරි වැඩිපුර දෙයක් හම්බ වෙන්නේ. ඒ වැඩිපුර හම්බෙන්න ඕන දෙයක් විදිහට මම මුන්ගෙන් ඩ්‍රොප් දෙකක් දැම්ම මේ මිනි බොස්ලා මරුණාම ස්පෝන් වෙන්න. උන්ගේ එකක් තමයි කූල් ඩවුන් එක ලෝ කරනවා. අනිත් එක තමයි ෂීල්ඩ් එක. මේ දෙක පට්ටම් පට්ට වරිනවා. ෂීල්ඩ් එක ගොඩක් වරිනවා. නෝමල් සොම්බිලා ගොඩාක් කිද්දි වඩ මරා ගන්න ගලනොත් එහෙම ෂීල්ඩ් එක ගොඩක් ඕන වෙනවා. මොකද ෂීල්ඩ් එක තියෙද්දි මොකෙක්වත් හැපුවට වඩ මුකුත් වෙන්නේ නැහැ. ඔයා ආතල් එකේ ඉන්න පුළුවන්. ඊට පස්සේ කූල් ඩවුන් එක ගොඩාක් වටිනවා. සොම්බි බොස් බැරල් එකක් එක්කන යනකොට කූල් ඩවුන් එකෙන් ටක 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 එකපාර තියන්න කියලා ගොඩක් දුරට බොස්ගේ හෙල්ත් එකෙන් භාගයක්ම අඩු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තවත් මේකේ ඇඩ් කරපු දෙයක් තමයි ලූට් ක්‍රේට්ස්. මම මේකේ ලූට් ක්‍රේට් ඇඩ් කරලා තිනවා. මැප් එකේ රැන්ඩම් ස්පොට් එකකින් මොකක් හරි ලූට් එකක් ස්පෝන් වෙන්න පුළුවන්. ස්පෝන් වුණොත් එහෙම ගේම් එක උඩින් වැටෙනවා. ලූට් ක්‍රේට් has spawned කියලා හරි මොකක් හරි උඩින් පොඩි මැසේජ් එකක් කරනවා. ඉතින් ලූට් ක්‍රේට් 3 පාරක් විතරයි මැක්සිමම් එකපාර ස්පෝන් වෙන්න පුළුවන්. ඔය ඊට පස්සේ එකක් කැඩුවට පස්සේ තවත් ස්පෝන් වෙනවා. එහෙමයි වෙන්නේ. ඉතින් මේක මැප් එකේ ඕන තැනක තියෙන්න පුළුවන් බේසිකලි. ඉතින් ඔය එක තැන හිටියොත් එහෙම ලූට් ක්‍රේට් එකක් හොයාගන්න වෙන්නේ නැහැ. හැබැයි ඔය මැප් එකේ වටේම යනවා නම් නැත්නම් ඒක රවුන්ඩ් එකක් ඉවරලා ඊළඟ රවුන්ඩ් එක පටන් ගන්න කලින් ඔය මැප් එක වටේ පොඩ්ඩක් ගිහලා බැලුවොත් එහෙම ඔයාලට පුළුවන් ලූට් ක්‍රේට්ස් හොයාගන්න. වෝල්ස් කියන්නේ මොනවද කියලා බලන්න. වෝල් එක තමයි මම ගේම් එකේ මට මෙච්චර කාලයක් ගියෙත් මේ ගේම් එක හදන්න වෝල් එක මම ඉම්ප්ලිමන්ට් කරන්න හදපු හින්දා වෝල් එක තමයි මම දෙවෙනියට ඉම්ප්ලිමන්ට් කරන්න හදේ. සොම්බිලයි ගේම් එකේ මේන් ප්ලේයර් ඔය හැදුවට පස්සේ මම වෝල් හදන්න හැදුවා. මම දන්නේ නැහැ ඇයි කියලා. මට මතකත් නැහැ මොකටද මම මේක කරන්න හැදුවේ. මොකද මේක මේන් අයිඩියා එක ඉස්සර තිබ්බේ. මොකද මට මේක එච්චරම කරදරයක් වුණ හින්දා දැන් මේක නිකන් බේසික් කැඩි විතරයි තියෙන්නේ. කම්ප්ලීට් නැති කැලලා තිබ්බොත් ඒක තමයි වෝල් කැලල. මොකද මම වෝල් එක හරියට කරන්න ගියේ නැහැ. මට එපා වුණා. ඒ වෝල් කැලල ටික ඔක්කොම 180ක විතර එයි. මොකද මට පිස්සු හැදුනා ඒක. මොකද ඒකේ ප්‍රීවිව් එක මට පෙන්වන්නත් ඕනේ. ප්‍රීවිව් එක පෙන්වද්දි මවුස් එකේ තියෙන තැන අරගෙන ප්‍රීවිව් එක පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඒක මම එතන ස්පෝන් කරන්න ඕනේ. දැන්ටමත් ඒක ස්පෝන් කරද්දි පොඩ්ඩක් හරියටම නෑ. පොඩ්ඩක් ග්ලිච්. මොකද හරියට මවුස් එකේ තියෙන තැන නෙමෙයි වෝල් එක පේස් වෙන්නේ. හැබැයි ඒක එච්චර ගණන් ගන්න මට එපා වුණා. මම ඒක මාසෙකමාරක් විතර වගේ ඒක හදන්න try කර හරියන්නේ නැහැ. ඉතින් දැනට තියෙන නිකන් බේසික් version එක මම පුළුවන් තරම් ඒක හදන්න හැදුවා. හැබැයි ඒත් මට ඕන තරමට මේක නෑ. හැබැයි මට ඒක හදලා එපා වුණා. ඒ හින්දා වෝල් එක දැනට බේසික් එකක් තියෙනවා. ඊට පස්සේ අන්තිම බොස් මරුවාම තවත් එක වෙපන් එකක් අන්ලොක් වෙනවා. ඒක මං හිතන්නේ ගොඩක් එන්ඩ් ගේම් එකටයි තවත් ස්කෝර් එක වැඩි කරන්න වගේ තව දුරටත් ගේම් එක ගොඩක් ගහනවා නම් තමයි ඔයාලට
ඒක ගොඩක් ඕන වෙන්නේ මොකද ඒක බේසිකලි අන්තිම බෝස් මැරුවට පස්සේ වඩන ඔටෝ ගන් දෙකක් වගේම තමයි හම්බෙන්නේ නිකන් ඒක මම දාලා නම් තියෙන බොට්ලා දෙන්නෙක් වගේ හැබැයි බේසික් ඇඩ් එක ඔටෝ ගන්න එකක් වගේ හැබැයි ඔටෝ ගන්නේ රේන්ජ් එකක් තියෙනවනේ කොහෙද සොම්බි ඉන්නේ කියලා බලලා ඉඳියන් මේක එහෙම රේන්ජ් එකක් නැහැ මේක ඔටෝ ප්ලේයර්ගේ වටේ කැරකි තියෙනවා කැරකි ඉන්න ගම ඒ ඔටෝ වැඩි තියෙනවා ඉතින් සොම්බි කෙනෙක් ආවොත් එහෙම ඒකට වදිනවා ආවේ නැත්නම් වදින්නේ නැහැ මේකේ හොඳේ තියෙන මේක ඩැමේජ් එක ගොඩක් වැඩි අර ඔටෝ ගන්න එකට වඩා ඒකයි ඔටෝ ගන්නේ මොකක් රේන්ජ් එකට આવොත් විතරයි වැඩි තියන්නේ මේකෙන් නිකන් හැමතිස්සෙම තිය ඉන්නවා ඉතින් ගොඩක් දුර ඉන්න එකකට උනත් බැදලා ඌ ළඟට එන්න කරින් ඌ මැරෙන්න පුළුවන් ඉතින් ඔන්න හොඳයි ගේම් එකේ ඔක්කොම ටික තියෙන්නේ මම ඔක්කොම කෝට්ටිය පෙන්නන්න කියන මොකද ඔක්කොම පෙන්නන්න කියන ඔයාලත් පිස්සු දෙනවා මටත් පිස්සු දෙනවා ජීවිතේ මේ පාන මොකද පට්ට කෝඩ් තෝගයක් තියෙනවා මේකේ ඔක්කොම හැබැයි මම මේන් එක ටික පෙන්නුවා ඉතින් ඔයගලන්ට ඕන නම් එකින් එක චෙක් කරගන්න මම GitHub එකේ link එකක් දාලා තියෙනවා ඔක්කොම කෝඩ් ටික තියෙනවා ඔක්කොම බලා ගන්න පුළුවන් ගේම් එක ගහනවා නම් මම itch.io එකේ link එක දාලා තියන්නම් description එකේ ගේම් එක download කරලා ගහලා බලන්න try එකක් දෙන්න මට කියන්න මොකද උනේ කොච්චර ලේසිද කොච්චර අමාරුද මම ඒක check කරලා නැති මේක තමයි මේක කොච්චර අමාරුද කියන එක මොකද මට ටෙස්ට් කරන්න කිසිම විදියක් තිබ්බේ නැහැ ඉතින් බැලන්සිං එක පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන් මං හදලා තියෙන්නේ මං හිතපු විදියට මේක ලේසි මං හිතපු විදියට මේක අමාරුයි කියන ඉතින් පොඩ්ඩක් මීට වඩා ලේසි හෝ මීට වඩා අමාරු වෙන්න පුළුවන් හැමෝටම ඉතින් ගහලා බලලා මට කියන්න කොහොමද අමාරු වුණාද ලේසි වුණාද කියලා එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනවා දැනට බයි බයි